අයිබෝන් හැමෝටම අද අපි අරගෙන ඇවිල්ලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් 2027 වර්ෂය සඳහා බාහිර ලබා දීලා තියෙන බාහිර උපාධි පාඨමාලා කිහිපයක් ගැන. ඉතින් මේක කොළඹ විශ්වවිද්‍යාලයේ Faculty of Science faculty මගින් තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලමු මොනවද තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියලා. මුලින් අපි ගියොත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට ගියොත් මෙන්න එක්ස්ටර්නල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගත්තොත් මෙන්න මේවා තමයි තියෙන්නේ. Bachelor of Information Technology තියෙනවා, BSc in Applied Data Analytics තියෙනවා, BSc in Applied Chemistry, ඊට පස්සේ BSc in Biotechnological and Microbiology තියෙනවා, BSc in Electronic and Automation Technologies, BSc in Environment Development and Sustainability, it has BSc in Financial Engineering, BSc in Molecular Biology and Bioentrepreneurship කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ටික තමයි තියෙන්නේ බාහිර උපාධි විදිහට. ඉතින් මේවා මම එකින් එක ලොකුවට විස්තර කරන්න නැහැ. කිහිපයක් මම විස්තර කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මම පහලින් වෙබ්සයිට් ටික ලින්ක්ස් ටික දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. ඉතින් මේක ඔෆර් කරන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිසික්ස් කියන ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි කොළඹ විශ්වවිද්‍යාලය මේක ඔයාලට දෙන්න. ඉතින් මේක ඇප්ලයි කරන්න පුළුවන් ලින්ක් එක තියෙන ඇප්ලිකේෂන් ලින්ක් එක තියෙනවා. ඊට පස්සේ මේකේ ඔබ්ජෙක්ටිව් එක බලා ගන්න පුළුවන්. කෝස් ෆී එක ගත්තොත් අවුරුද්දකට ලක්ෂ 2ක මුදලක් තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆී එක විදිහට රුපියල් 3000ක් ඔයාලට බඳින්න ඕන. හැබැයි මේක ඇනුවල් කෝස් ෆී එක ආයේ ඔයාලට ඒක ඉන්ස්ටෝල්මන්ට් විදිහට පේ කරන්න බෑ. ඊට පස්සේ ඇබිලිටි ඔයාලව රික්වයර්ඩ් කරන ඇබිලිටි එක ගත්තොත් ඔයාලා පාස් වෙලා ඉන්න ලෝකල් GC ඇඩ්වාන්ස් ලෙවල් ලෝකල් එකේ ඔයාලා 3 පාසස් තියෙන්න ඕනේ. ඒකත් එකපාරින්ම පාස් වෙලා තියෙන එකත් ෆිසික්ස් සබ්ජෙක්ට් එකත් එක්ක. ඊට පස්සේ එහෙමත් නැත්නම් ඔයාලා A level එක 3 පාසස් තියෙන එකපාරින් පාස් වෙලා තියෙන ටෙක්නොලොජි ස්ට්‍රීම් එකත් එක්ක ඔයාලා ලියලා තියෙනවා නම් 3 පාසස් තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. other requirements විදියට ඔයාලට පුළුවන් ඔයාලා ලන්ඩන් A level කරලා තියෙනවා නම් HNDE කියන එක level එක කරලා තියෙන higher national diploma එක කරලා තියෙනවා නම් NVQ4 හරි එහෙම නැත්නම් higher qualification එකක් ඔයාලට මේ හා සම්බන්ධ relevant field එක තියෙන higher qualification එකක් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ බැලුවොත් dates remind කරලා තියෙනවා ඔයාලට ඇප්ලිකේෂන් එක ඕගස්ට් වල තමයි ඔයාලගෙන් ගන්නෙ. ඉන්ටර්විව් තියෙනවා ඕගස්ට් month එකේ ඔයාලා ඇප්ලයි කරාට පස්සේ ඉන්ටර්විව් එක කෝල් කරනවා 2027 සැප්තැම්බර් month එකේ. ඊට පස්සේ ෆයිනල් ලිස්ට් එක ඔයාලට ඔක්තෝබර් වල ලබා දෙනවා. ඊට පස්සේ රෙජිස්ටර් කරනවා ඔයාලා නොවැම්බර් වලදී. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා ජනවාරි වලදී. ඉතින් මෙන්න මේ ඩීටේල්ස් ටික තමයි ඔයාලට දීලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් ඩියුරේෂන් එක තියෙනවා අවුරුදු 3යි. අවුරුදු ඒකට සෙමෙස්ටර් දෙකක් තියෙනවා වීක්ස් 20ක්. හරිද? ඊට පස්සේ ඔයාලට මොනවම හරි මීට අමතර තොරතුරු දැනගන්න ඕන නම් ෆෝන් නම්බර්ස් තියෙනවා, ඊමේල්ස් තියෙනවා. ඔයාලට මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලට ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් ඔයාලට ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ලෙවල් 3ක් යටතේ තමයි තියෙන්නේ. පළවෙනි ලෙවල් එක ඩිප්ලෝමා ලෙවල් එක ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක ඊට පස්සේ BSc කියන ලෙවල් එක ක්‍රෙඩිට් 90ක් විදිහට තමයි යන්නේ. ඉතින් කෝස් කැටලොග් එක බලා ගන්න පුළුවන්. ජෙනරල් ගයිඩ්ලයින් කෝස් කැටලොග් එකයි. ඊට පස්සේ මේ විස්තර තමයි තියෙන්නේ. ඉවලුවේෂන් ක්‍රයිටීරියාස් තියෙනවා, ඩිග්‍රී අවෝඩින් ක්‍රයිටීරියාස් තියෙනවා. ඔයාලට ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන්. ලෙක්චර්ස් ලගේ ඩීටේල්ස් තමයි මේ කෝඩිනේටර්ස් ලගේ ඩීටේල්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ විස්තරත් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකින් බාහිර උපාධියක් ගන්න බලන් හිටපු ඔයාලට හොඳ chance එකක්. ඊට පස්සේ ගියොත් බයෝටෙක්නොලොජිකල් and
මයික්‍රෝබයොලොජි කියන උපාධියට බාහිර උපාධියට එකත් ඒකේ කෝස් ෆී එක වෙන ලක්ෂ 3ක් ඇප්ලිකේෂන් ෆී එක 3000ක් ඇනුවල් කෝස් ෆී එක තමයි ලක්ෂ 3ක් වෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ එලිජිබිලිටි එක රික්වයර්ඩ් කරන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ලෝකල් 3 පාසස් තියෙන්න ඕන. ඒක ඉන්ක්ලූඩ් වෙන්න ඕන බයෝලොජි ඇන්ඩ් කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් දෙකත් එක්ක තමයි ඔයාලා ඒ ලෙවල් පාස් වෙලා තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඔයා ඉක්වලන්ට් ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඒවා ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඉතින් ෆැකල්ටි බෝඩ් එක හරහා කියලා කියනවා. ඊට පස්සේ ඩේට්ස් ටිකත් ඒ විදිහටම රීමයින්ඩ් කරලා තිනවා. ඒකත් සාමාන්‍යයෙන් සේම්. කලින් එක වගේම තමයි. කෝඩිනේටර් ඉන්නවා ඩොක්ටර් අනුෂ්ක වික්‍රමසූරිය. ඉතින් ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට කතා කරලා ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් ඩියුරේෂන් එක දාලා තියෙනවා අවුරුදු 3යි. ඉතින් මම හිතන්නේ ඔයාලා BSc ඩිග්‍රී අගට යන්න පුළුවන්. ඉතින් ඒක ලෙවල්ස් 3කට තමයි ඔයාලගේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ලෙවල් 3දී ඔයාලට සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ක්වොලිෆිකේෂන් තියෙනවා. ඉතින් මේ ලෙවල් එකෙන් ලෙවල් එක සෙමෙස්ටර් වයිස් ඔයාලට තියෙන සබ්ජෙක්ට්ස් ඊට පස්සේ හම්බෙන ක්‍රෙඩිට්ස් දාලා තියෙන. ඉතින් ඩීටේල්ස් තවලා ඔයාලට දැනගන්න ඕන නම් මේ අයට කතා කරලා හරි මේල් කරලා හරි ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මට අද කියන්න තිබ්බ ඔය ටික තමයි. ඔයාලට මේ කෝසස් වලට ගිහිල්ලා දැන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි IT වගේ ටෙක්නොලොජි එකක් ඔයාලට කරන්න ඕන නම් මේ කෝසස් ක්ලික් කරලා ගිහිල්ලා ඔයාලට ඒ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් data analytics වලට IT වලට ඒ වගේ බාහිර උපාධිවල හොයා හිටියනම් ඔන්න හොඳම chance එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන්. ඔය ටික තමයි. තව මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඊට අමතරව මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙනවා එක දෙයක්. සාමාන්‍යයෙන් මම කෝස් එකක් දාලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ආයෙ අහනවා මේවායේ කෝල් කරනවද කවද්ද කෝල් කරන්නේ කාටද පුළුවන් ඇප්ලයි කරන්න. ඒකනේ ඉතින් සමහර කෝසස් ගිහිල්ලා ඉවරයි. ඉතින් ආයෙ ඊගාව ඊයර් එකේ අලුතෙන්ම තමයි මේ පටන් ගන්න. එතකොට ඉතින් ඒවා ආවට පස්සේ තමයි මට වීඩියෝ එකක් කරන්න වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගිය අවුරුද්දේ තිබ්බ ක්වොලිෆිකේෂන් ආයෙ මේ අවුරුද්දේ ඉල්ලන්න හැවිට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා සමහර තැන් වෙනස් වුණාට පස්සේ හොයලා තමයි කියන්න වෙන්නේ. ඒවත් මතක තියාගන්න. ඉතින් අලුත් අප්ඩේට්ස් හැම වෙලාවෙම බලන්න, පරණ ඒවා බලන්න එපා. ඒකත් ඊළඟ ගම ඔයාලගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න. පහලින් ඔයාලට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් අදට මම ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.